ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 80 වන අයවැය ප්‍රකාශය අද දින එනම් 2025 නොවැම්බර් 7 වෙනිදා මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති එමෙන්ම මුදල් ක්‍රම සම්පාදන අමාත්‍ය අනුර කුමාර දිසානායක මැතිතුමා අතින් ඉතින් අද දිනේදී ප්‍රකාශයට පත් වුණු ප්‍රධාන කරුණු කීපයක් අනාවරණය කරමින් සිම්පල් බුක්ස් අපි 2025 අයවැය ප්‍රකාශයේ ඔබට ගෙන එන නවතම තොරතුරු මේ. ඉතින් ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමා අනාවරණය කරන අයවැය ප්‍රකාශයේදී 2026 මාර්තු මාසය වන විටදී ඩිජිටල් වත්කම් ප්‍රකාශයක් හඳුන්වා දෙනු ලබනවා. වගේම දෙවැනි කාරණාව විදිහට අනාවරණය කරනවා රජය ප්‍රසම්පාදන පද්ධතියක්. ඒ කියන්නේ procurement system එකක් හඳුන්වා දෙනවා රජයේ ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අනාගතයේදී ගොඩක් වෙලාවට මේ තමන්ට අවශ්‍ය කියන්නේ රජයට අවශ්‍ය මිලදී ගැනීම සහ ඒ අවශ්‍ය සම්පාදනයන් කර ගැනීම සඳහා ඩිජිටල් මාර්ගය ඔස්සේ අදාළ සැලසුම් ප්‍රකාශයට පත් කරනවා. ඒ සඳහා සැලසුමක් තිබෙනවා කියලා තමයි ජනාධිපතිතුමා මේකදී අනාවරණය කරන්නේ. ඒ වගේම තුන්වෙනි කාරණාව දිහාවට අපි හැරුණොත් බදු ගෙවීමේ අසමතුලිතතාවය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මේ බදු සහන ලබා දීමේ තිබෙන්නා වූ පක්ෂග්‍රාහීත්වය සම්පූර්ණයෙන් රජය විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා ඉදිරියේදී කියලා අයවැය ප්‍රකාශයේදී ප්‍රධාන වශයෙන් අනාවරණය කරනවා. ඉතින් අපි බලමු මෙවර අයවැය ප්‍රකාශයේදී පක්ෂග්‍රාහී රජයක් විදිහට ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වුණු මේ රජය තුළින් ආර්ථිකයට වගේම සෞඛ්‍යයට අධ්‍යාපනයට හා එකිනෙක නොකී විවිධ අංශවලට කුමන වූ ධනාත්මක බලපෑමක් ඇති කරාවිද මොන වගේ යෝජනා ඉදිරිපත් වේවිද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔබට අලුත්ම තොරතුරු නවතම තොරතුරු සිම්පල් බුක්ස් අපි ඔබට රැගෙන එන්න සූදානම්ෙන් සිටිනවා.